අපේ ශරීරයේ ඇති 72000කට අධික නාඩි පද්ධතිය පිරිසුදු කරගන්නේ කොහොමද? කුණ්ඩලින ශක්තිය ගමන් කරන අභ්‍යන්තර මාර්ග විවෘත කරගන්නේ කොහොමද? ඒ වගේම කපලභාති අභ්‍යාසය සහ නාඩි සුද්ධ අභ්‍යාසය ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා අද අපි පියවරින් පියවර ඉගෙන ගනිමු. ඇසදිසි මායාවෙන් ඔබට සීමාමායින් නැති මනසක අසීමිත සත්‍යයේ ගවේෂණය මේ මායා අඩවිය. ඔබ මේ වීඩියෝ එක නරඹන්නේ ඇයි? ඔබත් කුණ්ඩලින ශක්තිය අවදි කරගන්න උත්සාහ කරන කෙනෙක් නිසා නේද? එහෙනම් මේ අභ්‍යාස වලට යන්න කලින් ඊටම වැදගත් දෙයක් අහලා ඉන්න. අපි මීට කලින් වීඩියෝ වලින් ඔබගේ චක්‍ර පද්ධතිය නිවරදිව සුසර කරන්නේ කොහොමද කියලා කතා කළා. ඒ ශක්ති කම්පනය ඔබට දැනෙන්නත් සැලසුවා. ඉන්පසුව බාහිර පරිසරය සහ ඔබගේ ශරීරය කුණ්ඩලින අභ්‍යාස සඳහා සූදානම් කරන්නේ කොහොමද කියලත් අපි ඉගෙන ගත්තා. නමුත් පිටතින් සූදානම් වුණාට විතරක් ප්‍රමාණවත් නැහැ. දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ අපගේ ශරීරයේ අභ්‍යන්තරයෙන්ම පිරිසිදු කරන්න. අපි දැන් මුලින්ම යමු කපලභාති අභ්‍යාසය වෙත. කපලභාති කියන්නේ ශරීරයේ ඇති අවහිරතා ඉවත් කරලා මනස දීප්තිමත් කරන ප්‍රබල හුස්ම අභ්‍යාසයක්. අවවාදයයි. ගර්භණී කාන්තාවන්, හෘද රෝගීන් සහ දැඩි ශ්වසන රෝග ඇති අය මේ කිරීමෙන් වළකින්න. ඔබත් එවැනි අයෙක් නම් දෙවන අභ්‍යාසය වන නාඩි ශුද්ධ අභ්‍යාසය වෙත යන්න. ප්‍රායෝගිකව කරන්නේ මෙහෙමයි. පළමුව වාඩි වෙන්න. ගැඹුරු හුස්මක් ගන්න. දැන් ඔබ උදරය ඇතුළට තෙරපන්න. නාසයෙන් හුස්ම තදින් පිට කරන්න. දැන් මාත් එක්කම කරන්න. හුස්ම ගන්න, පිට 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 කරන්න. දැන් වේගවත් කරන්න. ගන්න, පිට කරන්න. සාමාන්‍ය හුස්ම කිහිපයක් ගෙන විවේක ගන්න. මේ විදියට දින 3කට සැරයක් අනිවාර්යයෙන්ම සිදු කරන්න. දැන් අපි යමු ඊළඟ පියවරට. ඒ තමයි නාඩි සුද්ධ අභ්‍යාසය. ශරීරයේ ඇති 72000කට අධික නාඩි පද්ධතිය සමතුලිත කරලා ශක්තිය ගමන් කරන අභ්‍යන්තර මාර්ග පිරිසිදු කරන්න මේ අභ්‍යාසය ඊටම වැදගත්. ප්‍රායෝගිකව කරන්නේ මෙහෙමයි. පළමුව දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් දකුණු නාස්පුඩුව වසා ගන්න. දැන් වම් නාස්පුඩුවෙන් සෙමින් හුස්ම ගන්න. මැදගිල්ලෙන් වම් නාස්පුඩුව වසාගෙන දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිට කරන්න. දකුණු නාස්පුඩුවෙන් හුස්මගෙන වම් නාස්පුඩුවෙන් හුස්ම පිට කරන්න. මේ
ක්‍රියාවලිය මාත් එක්කම කරමු. හුස්ම ගන්න, පිට කරන්න, 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 ගන්න, පිට කරන්න. දැන් විනාඩි කිහිපයක් නිශ්ශබ්දව ඉන්න. කපලභාති අභ්‍යාසය හරහා අභ්‍යන්තරය පිරිසුදු කිරීමත්, නාඩි ශුද්ධ අභ්‍යාසය හරහා ශක්ති නාලිකා සමතුලිත කිරීමත් සිදු කළා. දැන් ඔබේ ශරීරය කුණ්ඩලින ශක්තිය සඳහා වැඩි සූදානමකට පැමිණ තියෙනවා. මේ අභ්‍යාසය නිවසේදී උත්සාහ කරලා ඔබට දැනුණු අත්දැකීම කමෙන්ට් කරන්න. මීළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු කුණ්ඩලින චක්‍ර 7ම අවදි කරන ඒ මහා බලගතු අභ්‍යාසය ගැන. මේ අභ්‍යාස ටික පුරුදු පුහුණු වෙලා ලබන බ්‍රහස්පතින්දා ලැස්ති වෙලා ඉන්න කුණ්ඩලින චක්‍ර 7ම අවදි කරගන්න. මෙවැනි සැබෑ අත්දැකීම් ලබන්න මායා අඩවිය අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. අප සමග එකතු වී සිටින ඔබ සෑම දිනකටම ස්තුතියි. සුබ දවසක්.